තුල්වා තිලක අමාමෑණී සුගත තථාගත අරහත් සිරිමෝ මඩලින් දේශනා කොට වදාළා වූ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් ධර්ම දානය පිණිස ගෙනෙන දහම් පණිවිඩයයි මේ. පළමුව උතුම් තෙරුවන් වැඳ නමස්කාර කරනවා. සත්පුරුෂ ඔබට වාසනාවන්ත සුබ දවසක් වේවා. ඉතින් අද උතුම් ධර්ම දානය කරන්නේ මෝර පිරිත පිළිබඳව. මේ දවස්වල බහුලව වාහන අනතුරු සිද්ධ වෙනවනේ. අපි පරිස්සමට ගියත් කොහේවත් යන මරාලයක් ඇවිත් ඇඟට පාත් වෙන්න බැරිත් නෑ. ආරක්ෂාවට කියලා බස් එකක ගියා කියලාවත් අනතුරු වලින් බේරෙන්න අමාරුයි කියලා පේනවා. මේ අනතුරු අතරේ Tamanට දුර්ලභව ලැබුණු ජීවිතය මොන විදියකින් හරි රැක ගන්න ලැබෙනවා නම් ඒක මහා ලාභයක්. එහෙම ජීවිතේ රැක ගන්න බෞද්ධයෙකුට තියෙන මනා රැකවරණයක් තමයි පිරිත කියන්නේ. පිරිත කියන එකේ තේරුමත් ආරක්ෂාව කියන එකමයි. ආරක්ෂක පිරිත් අතර නිතරම කියවෙන පිරිතක් තමයි මෝර පිරිත. මෝර පිරිත. එහෙම නැත්නම් බ්‍රහ්ම මන්ත්‍රය. ඉතින් ආරක්ෂක පිරිත අප මහා බෝධිසත්වයන් වහන්සේ පෙර ජීවිතයක රත්තරන් මොණරෙක්ව සිටියදී තම ජීවිතය රැකගත් සතර පද ගාථාවක්. මේ උතුම් පිරිත් ආරක්ෂාව නිසා අපගේ මහා බෝධිසත්වය අවුරුදු 700ක් කිසිදු උවදුරකට ලක් නොවී නිදුකින් ජීවිතය ගත කළා. මෝර පිරිතේ ආනුභාවයද කල්පයක් පුරා පවතින බව පැවසෙනවා. බ්‍රහ්ම මන්ත්‍රය කියන්නේ බ්‍රහ්මචාරීන්ගේ මන්ත්‍රය කියන අදහසින්. බෝසත් මුනර බ්‍රහ්මචාරීව තම ආරක්ෂාවට කළ උතුම් ආර්ය වන්දනාවක් නිසා මෝර පිරිත බ්‍රහ්ම මන්ත්‍ර ලෙසට හඳුන්වනවා. බ්‍රහ්මචාරීව මෝර පිරිත නිතර සිහි කරන කෙනා විස්මිත දේ අත්දකිනවා. මෝර පිරිතෙන් සම්පූර්ණ ජීවිත ආරක්ෂාව හා උවදුරු අනුතුරු නිවාරණය සිදු වෙනවා. ඒ නිසා අතීතයේ ශ්‍රාවකයෝ නිතර මෝර පිරිත භාවිතා කළා. 550 ජාතක පොත් වහන්සේගේ ස්වර්ණ මයුර ජාතකයේ තමයි මේ පිරිත් දේශනාවට නිදාන කතාව වුණේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පෙරුම්දම් පුරන කාලයක සිදුව එක රසවත් සිදුවීමක් මේ ජාතක කතාවෙන් හෙළි වෙනවා. ඒ වගේම ආනුභාව සම්පන්න ආරක්ෂක පිරිතක් ලෙස සැලකෙන මෝර පිරිත මේ ජාතක කතාවේ පිරිවාණ පොත් වහන්සේට එක්ුණා. ජේතවනාරාමේදී භාග්‍යවතුන් වහන්සේ විසින් ස්ත්‍රියක පිළිබඳ උපන් සිත නිසාවෙන් දහමේ උකටලියව විසූ භික්ෂුවක් උදෙසා මේ ජාතක කතාව දේශනා කළා. අප මහා බෝසතාණන් වහන්සේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජෙක් රාජ්‍ය කරන කාලයක රත්තරන් මොණරෙක් වෙලා ඉපදුනා. අතිශයින්ම සුන්දරවුණු රූපශ්‍රීයෙන් බබලන මේ බෝසත් රණ මොණරා තම ආරක්ෂාව පිණිස හිමාලය වනයේ සතර වන පර්වත වලල්ල වුණ දණ්ඩාකාරඤ්ඤ කියන පර්වත වලල්ලේ වාසය කළා. උතුම් ගුණ දහමෙන් මිනිසුවත් පරදන මේ බෝසත් රන් මොණරා හැම උදෑසනකම අතීතයේ පහළ වී වදාළ බුදුරජාණන් වහන්සේලා අසිරිමත් රහතන් වහන්සේලා සිහි කරලා තමයි ආහාර සොයා යාම පිණිස දවස ආරම්භ කරන්නේ. බුදුරජාණන් වහන්සේලාත් රහතන් වහන්සේලා සිහි කරලා අතුරු ආන්තරාවකින් තොරව සුවසේ දිවා කාලය ගත කරන මේ බෝසත් රත්තරන් මොණරා රාත්‍රියේත් මේ අයරින් මෙහෙත ගාතාව කියලා සම්බුදුරුවන් සිහි කොට නිදා ගන්නවා. මේ විදිහට කාලයක් ගත වෙනකොට දවසක් හිමාල වනයේට ආපු බරණැස් නුවර මස් වැද්දෙකුට මේ සුන්දර මොණරාව දැක ගන්න ලැබුණා. කිසිදාක දැකලා නැති නොඇසූ මේ රත්තරන් මොණරාගේ සොඳුරු දර්ශනේ වැද්ද වශීකృత වුණා. බොහෝ වේලාවක් මොණර දිහා බලන් හිටපු වැද්ද කිසිදු අනතුරක් කරන්නේ නැතුව කැලෙන් එළියට ආවා. ඇවිත් බොහෝ කාලයක් මේ සිදුවීම රහසක් විදිහට තියාගත්තා. පාසි කාලෙක වැද්දා මැරෙන්න ආසන්න වුණ වෙලාවේ තමන්ගේ පුතාට කතා කරලා කිව්වා. පුත, දණ්ඩාකාරඤ්ඤ කන්දේ රත්තරන් මොණරෙක් ඉන්නවා. කවදා හරි රටේ රජුන්ට රන් මොණරෙක් අවශ්‍ය වුණ දවසක උඹ ඒ බව රජුට දන්වලා රන් මොණර රජුට අල්ලලා දීපන්. ওই විදිහට කාලය ගෙවුණා. මේ කාලේදී බරණැස් නුවර රජතුමාගේ බිසව වුණ කේමා බිසව හීනෙන් දැක්ක රත්තරන් මොණරෙක්ගෙන් බණ අහනවා. හීනයක් වුණත් තීන හැබෑවක් කරගන්න බිසවට ආසාවක් තියෙනවා. රත්තරන් මොණරෙක් සොයා නොදුන්නොත් තමා ජීවිතේ නැති කරගන්න බව අගබිසව රජතුමාට දිවුරලා කිව්වා. රජතුමා ඇමති මණ්ඩලයේ කැඳවලා රටේ රන් මොණරුන් ඉන්නවදයි ඇසුවා. ඇමතිවරුත් රජතුමාට පැවසුවා මේ ගැන දන්නේ බ්‍රාහ්මණයෝ. ඒ නිසා මේ ප්‍රශ්නේ එයාලගෙන් අහමු කියලා. බමුණෝ ටික කිව්වා රත්තරන් මොණරු ඉන්නවද නැද්ද දන්නේ වැද්දෝ. ඒ නිසා වැද්දාන්ගෙන් මේ ගැන අහන්න කියලා. ඊට පස්සේ බරණැස් රජතුමා තමන්ගේ රාජ්‍යයේ සියලුම වැද්දෝ ගෙන්නලා අහනවා කැලෑවේදී රත්තරන් මොණරෙක් දැකලා තියෙනවද කියලා. මේ වෙලාවේදී වැදි පුතාට රජතුමා කියනවා හිමාල වනයේ දණ්ඩාකාරඤ්ඤ පර්වතයේ රත්තරන් මොණරෙක් ඉන්නවා කියලා. තමන්ගේ තාත්තගෙන් දැනගන්න ලැබුණ බව. රජතුමා මේ වැදි පුතාට අණ කරලා රණ මොණරව මරන්නේ නැතුව පණ පිටින් අරන් එන වැඩේ බාර දෙනවා.
වැද්දත් හිමාල වනයේට ගිහින් දණ්ඩාකාරාරණ්‍ය පර්වතය ළඟ උගුල් අටවලා බෝසත් රණමොරව අල්ලන්න උත්සාහ කළා. දිනපතා සම්බුදුවරුන් සහ රහතන් වහන්සේලා සිහි කළ දවස ආරම්භන නිසා මොනරව උගුල් වලට අහු කරගන්න බැරි වෙනවා. කෙතරම් උත්සාහ කළා රණමොනර අල්ව ගන්න අපොහසත් වන වැද්දා හිමාලයේ වනයේදීම මිය යනවා. රත්තරන් මොනරෙකු නොලැබීමේ දුකෙන් අගබිසවත් මිය යනවා. තම ප්‍රියාදර අගබිසව මියගිය දුක නිසාම රජතුමා බෝසත් මොනරා කෙරෙහි වෛර බැඳ ගන්නවා. ඒ වෛරය නිසාම රජතුමාත් මැරෙන්න ලං වෙනකොට හිමාලයේ වනයේ දණ්ඩාකාරාරණ්‍ය පර්වතයේ ඉන්න රන් මොනරාගේ මස් කෑවොත් අමරණීය වෙනවා කියලා රන් පතක ලියලා තියලා මිය යනවා. ඒ රජුන්ට පසුව රජ වෙන පරම්පරා 6ක්ම රජවරු ඒ රන්පත දැකලා අමරණීය වෙන්න ආසාවෙන් හිමාලයේ වනට වැද්දෝ යැව්වොත් ඒ වැද්දොන්ටත් මොනරා අල්ල ගන්න බැරිව වනයේදී මිය යනවා. රජවරුන්ට අමරණීය වෙන්න බැරුව දුකෙන්ම මිය යනවා. බොහෝ කාලයක් ගිහින් රජවන 7 වෙනි පරම්පරා රජතුමා උපායන් දන්නා දක්ෂ වැද්දෙක් යවනවා රන් මොනරව අල්ලන්න. උදේ හවස බෝසත් රන් මොනර සම්බුදුරන් වන්දනා කරලා ආරම්භන බව මේ වැද්ද දැන ගන්නවා. වැද්ද උපායක් යොදලා බෝසත් රන් මොනරව අල්ලගන්න සැලසුම් කරනවා. මොනරව කාමයෙන් මත් කරලා ගාතාව කියන එක වළක්වලා උගලට අහු කරගන්න හිතපු වැද්දා උදේ පාන්දරම සෙබඩක් අල්ලගෙන නාද කරවනවා. උදේම ගාථා කියන්න කලින් සෙබඩගේ හඬ අහව බෝසත් රණමොනර කාමයෙන් මුසපත් වෙලා ගාථා කියන එකත් අමතක කරලා සෙබඩ ගාවට එද්දි වැද්දාගේ උගලට අහු වෙනවා. වැද්දා බෝසත් මොනරව අල්ලගෙන බරණැස් රජතුමාට ගිහින් බාර දෙනවා. හුඟක් සතුටු වෙන මේ රජතුමා අතිශයින්ම සුන්දරව බබලන බෝසත් රණමොනර දෙස සිපිය නොහිලා බලා ඉන්නවා. මේ අතර විස්මයෙන් තමන් දෙස බලා සිටින රජතුමාත් ඉදිරියේ බෝසත් මොනර තමන්ගේ සුමීරි හඬ අවදි කරනවා. සත්පුරුෂ ඔබට ගෙනාපු දහම් පණිවිඩය මෙතකින් නිමා කරනවා. මේ දහම් පණිවිඩයේ තවත් කොටසකින් ඔබ හමු වෙනතුරු ඔබට ධර්ම දානමය කුසල් බලෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා. ධර්ම දානයෙන් රැස් කළ පින් පරලෝසපත් ආදරණීය තාත්තා ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ටත් සියලු ලෝක සත්වයන්ටත් මෙත් සිතින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. සියලු සත්වයෝ මේ භවයේදී චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ